අපි දැන් ඇවිත් ඉන්නේ 4 වෙනි මධ්‍යස්ථාන විදිහට උඩවත්ත කනිෂ්ඨ විද්‍යාලය. මේ පිරිමි කට්ටිය මේ පොඩ උදව් වෙන්න ගවිලා. ඒ කට්ටියගේ ගෙවල් ගහගෙන ගිහින් සමහරට හිස් ගේ විතරයි තියෙන්නේ අඳ ගන්න වස්ත්‍රයක්වත් නැති ගෙවල් තියෙනවා. මේ පිරිමි කට්ටිය මේ පොඩ උදව් වෙන්න ගවිලා. ඔය මේ කොට සීනි එපා. ओके टीचर मैं एक मैं अरे देखा तूने हम गुरु का अपने काम ही मार අගට කියන ගන්න. මේ ටික අයින් කරගෙන ඔක්කොම ටික අරගෙන ගිහින් දාගන්න. පොදුවේ ගත්තාම දැන් නිදිය ගන්න ඔයාලා ජීවන නිදියන්නේ. ඈ? ඒකනේ සතුටක් දාගෙන ඉන්නවා. දාන්න නිදියන්නේ පොට්ට ටික ගන්න. මේව අරගෙන මේකේ පරිප්පු තියෙන අයහේ ලොකු දෙන්නේ හරි තුන් දෙනෙක් අරගෙන යන්නේ. ඒ හරියට පොළොවට ඉන්නේ කොහොමද? ඒකට උඩ වෙලේ ඉන්න මෙතන මේ ගෙන්ගොල්ල වල එහෙම නැත්නම් උඩටයි පමුණුරයි සෙන්ටර් හතරයි තියෙන අපේ හාමුදුරුවෝ. දෙපළකට බාමු මාත්. දෙපළකට බාතු වෙන්නේ. ඈ? මේ ලොරිය ඉක්මනට නිදහස් කරනවා. මේ ලොරිය මේ කට්ටිය තව මයි මේ ලොරිය මම අංගවල දෙන්න. දැන් ඒක එහෙම නම් කරන්න තමයි. මුණාට යත් පොඩි හාන්ට ගන්න මම උත්තර දෙනවා ඈ. පොඩි හාන් අම්මට අයියා. අන්න මෙතන කියන පස්සේ අපි පොඩ්ඩක් අර මේගොල්ලොත් එක්ක කතා කරගෙන කරමු. මේක රස්තිය පෙට්ටි ගැබ්බේ. අපි දැන් ඉන්නේ හස්සලක ප්‍රදේශයේ පහු කරන් ඇවිල්ලා උඩවෙල්ල බණ්ඩාරනායක විද්‍යාලයේ. මහර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ගම් වතුර නිසා අවතැන් වූ ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩසටහන අද ක්‍රියාත්මක වෙනවා. තව තියෙන නෑ අපේ අම්බුරු ගොඩාක් ගෙනල්ලා තියෙන මහත් ඒ කට්ටියගේ ගෙවල් ගහගෙන ගිහින් සමහරට හිස් ගේ විතරයි තියෙන්නේ අඳ ගන්න වස්ත්‍රයක්වත් නැති ගෙවල් තියෙනවා. ඒවත් අර මේ ගොඩක් මේ කට්ටිය දීලා අර ප්‍රධාන පාරයින් ඉන්න දිගට ඔක්කොටම දීලා අතුරු පාරවල් වල ආවෙන් අතෑරුනේ එන අපි එකට යන්න. එකට ගිහිල්ලා අපි කරවන තව දැනකට ඉතුරු ටික අහිනවනේ. තියෙනවා නේද? අපි මේ ටික එහෙම දීගෙන ඉතම කරගමු. ඔය එකට වෙලා දෙන්න ඕන කරන කාරණා ඔව් එහෙම කරමු. ඒ කට්ටිය අඳින්න වස්ත්‍ර අපේ මහා සංඝරත්නයේ අවසරයි විශේෂයෙන්ම පින්වත් ඔයගොල්ලෝ වෙනුවෙන් අපි ආවේ ගම්පහ ඉඳලා ගම්පහ අපි මෙතන වැඩම කරපු ස්වාමීන් වහන්සේලාත් එක්ක බැලුවාම අපි මහාර රාජ්‍යීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කලාප දෙකේ සභාපති හාමුදුරුවෝ වැඩම කරලා සමතනකට ඇවිල්ලා උන්වහන්සේට ආධාර ලබා දීලා එකතැනකට උන්වහන්සේගේ අයියාගේ අවසන් කටයුතු විස්තර වෙනවා. ඒ නිසා දෙන්නට උන්වහන්සේ වැඩම කළා. ඉතින් අපි මේ අවස්ථාව තුළදී ගොඩාක් දුර බැහැර ගෙවාගෙන ආවේ අපිට තිබුණා දැන් අපේ කටියවත් ගත්තාම අපි ගම්පහ යට වෙලා තියෙනවා. නමුත් අපි බැලුවේ ඒ ගම්පහ කොළඹ වගේ තැන් වලට කොහෙන් හරි කොහොම හරි ලැබෙනවනේ. ඒ නිසා අපි නොලැබෙන තැන් හොයාගෙන ඇවිල්ලා මේ වෙලාවේ පුංචි ශක්තියක් වෙන්න තමයි අපි උත්සාහ කළේ. ඉතින් මේ මෙතන ඉන්න කවුරුත් මේ ගමක් කාගමත් ඉල්ලගෙන ජීවත් වෙච්ච නැති පිටසක් කියන්න අපි දන්නවා හොඳටම. තමන් එදා වේලා හරි හම්බ කරගෙන හරි කුලියක් කරගෙන හරි තමන් ශක්තියෙන් ජීවත් වෙන මිනිස්සු. ඉතින් ස්වභාවික විපත් කියන දේවල් අපිට නතර කරන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා මේ බෞද්ධයන් හිට අපි ඒ කාරණාව දන්නවා. අපි මේ අවස්ථාවේ ආවේ ඔයගොල්ලෝ ශක්තියක් වෙන්න ඔයගොල්ලෝ නැවත ඔයගොල්ලෝ ඉන්නේ අනාරක්ෂිත තැන නිසා මේ ස්ථාන වලට ස්ථානගත කරලා තියෙනවා. ඒතර පරිසරය නැවත යහපත් වුණාම ඔයගොල්ලොන් මේ නැවත ස්ථාන වලට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් එතෙක්
රජයෙන් වැඩ පිළිවෙල ගෙන යනවා රාජ්‍ය නොවන සංවිධාන වලින් වැඩ පිළිවෙල ගෙන යනවා. නමුත් අපි බෞද්ධයන් හැටියට විශේෂයෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියටත් අපිට මේ හැමදෙනාම අපේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ ඔක්කොම අපේ. ඒ නිසා මේ හැඟීම ඇති කරගෙන ආව මිසක් අපි කිසිම රාජ්‍ය නොවන සංවිධානයකවත් ඊළඟට රජයේ නියෝජනය කිරීමක්වත් නැත්නම් වෙනත් පක්ෂයක පාර්ශවයක් නියෝජනය කිරීමක් නෙවෙයි. අපි අපේ පන්සල් කීපයක් ගත කරන අපේ හාමුදුරුවෝත් එක්ක මේ අපේ දහම් පාසල් උගන්වන මේ ගුරු මහත්මියන් එක්ක අපි මේ රෑ 12ට විතර පිටත් කරලා තමයි ආවේ. දැන් එතනකට ආධාර කළා මේ මෙතන ඉන්න පොඩි හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේගේ අම්මා තාත්තත් ඉන්නවා. ඔයගොල්ලෝ වගේම අසල වෙලාවට එහා පන්සලේ ඉන්නේ මේ. ඉතින් ඒ නිසා අපි හැමෝටම ශක්තියක් වෙන්න ආවේ මේ ඔයගොල්ලෝ මේ හිතන්න එපා. ඔයගොල්ලොන්ට මේ යමක් නැති නිසා දෙන්න ආව නෙවෙයි. දැන් මේ ආපදාවට පත් වෙලා තියෙන නිසා ඔයගොල්ලොන්ට පුංචි ශක්තියක් වෙන්න තමයි අපි ආවේ. අපට පුළුවන් විදිහට මොකද දැන් දායකව තමයි අපිව පෝෂණය කරන්නේ. ඉතින් ඒ නිසා අපිටත් දැන් ඔයගොල්ලෝ ඉපතටපත් වුණු අවස්ථාවකදී ඔයගොල්ලොන්ට එහෙම පුංචි හරි පිළිසරණක් වෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්. අපිට විශේෂයෙන්ම හසලක පොලිසියේ නිලධාරි මහත්තුරුන්ගේ ලොකු සහායක් ලැබුණා. අපි දන්නේ මේ මෙහෙට එනකොට කොහෙටද බෙදන්න ඕන කියන තැන. ඉතින් ඒ අයගේ මඟ පෙන්වීම යටතේ ඔයගොල්ලොන්ට පුංචි ශක්තියක් වෙන්න ආවේ. ඉතින් ඇත්තටම මෙතන ඉන්න පිරිස දිහා බැලුවාමත් අපිට පැහැදිලි වෙනවා. අපි දැක්කා මාධ්‍ය වලින් ගත්තාම සමහර තැන්වල බෙදන්න ගියාම ලොකු ගැටුම් ඇති වෙනවා, පොර කනවා, බයිනවා, ගේන අයට බයිනවා. ඒ ඊළඟට අරගෙන එන අයත් මිනිස්සුන්ට බයිනවා. ඉතින් අර ඒ නිසා හැම කිසිම එහෙම තැනක් මේ ස්ථානය තුල එහෙම දෙයක් උනේ නැහැ. ඒනත් අපි සතුටු වෙනවා. ඒගොල්ලන්ට ඉතාමත් ඉක්මනින් නැවත තමන්ගේ නිවෙස් වලට යන්න අවස්ථාව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සැලසේවා කියලා හැමදෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සම්පූර්ණ සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන. අපි ඇත්තටම බොහෝම කෘතගුණ පූර්වකව ඉතාමත් ගෞරවාන්විතව අපේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඇත්තම කොහොම මේ ඉන්න පිරිස මේ ගම්මානයේ ඉහළින් තියෙන කන්ද කොටසක් එන්ඩොල්ලල් තියෙන ප්‍රදේශය තමන්ගේ නිවාස වලට ඒක දැම්මොත් රීල් එක දාගන්න ඉවන හරි ඒකට ඒ ඉඳන් ඉතුරු වෙනවා බොහොම ඇත්තම තමන් ස්ථාන නැතුව ඉන්නේ දුකෙන්. දැන් ඇවිත් ඉන්නේ 4 වෙනි මධ්‍යස්ථාන විදිහට උඩවත්ත කනිෂ්ඨ විද්‍යාලයට. බට්මුල්ලේ උඩවත්ත කනිෂ්ඨ විද්‍යාලය. අපි ඒතකොට මීට කලින් මධ්‍යස්ථාන 3කට බාන්න බෙදා දීලා ආවේ. මේ ඉස්කෝලේත් ඇත්තටම මේ ලස්සන තැනක තියෙන්නේ පිහිටලා. යම් බලන්න උඩට.